අඳුරු අතීතයක ගැඹුරු වේදනාවක් හිතේ තියාගෙන සංසුන් මනසකින් අසීමිත බලයක් හංගගෙන ඉන්න කුන්ෆු විශ්වයේ සදාතනික විශිෂ්ටය වුණ මාස්ටෝගුවේ. මෙයාට තියෙනවා ඔයාලා කවුරුත් දන්නේ නැති කතාවක්. මෙයා ඔයා හිතනවා වගේ සංසුන් අහිංසක චරිතයක් නන් නෙවෙයි. කතාමාලාව පුරාවටම අපිට මෙයාව දරුණු චරිතයක් වගේ නොපෙන්නුවට කුන්ෆු විශ්වයේ බිහි වුණු බලවත් වගේම දරුණුම චරිතය තමයි මාස්ටෝගුවේ. මාස්ටෝගුවේ කියපු ගමන් ඔයාට මතක් වෙන්නේ ඉන පීස්. හැබැයි මේකත් නිකම්ම නිකන් සම්බන්ධයක් නෙමෙයි. කවදාවත් ඔයා මාස්ටෝගුවේ ගැන මේ කතාව නම් අහලා නැහැ. ඉතින් බලාගෙන ඉන්න. මෙයා ඉපදෙන්නේ සාමයේ නිම්නයට හුඟක් එහයින් තියෙන වැන් ෂී කියන කඳුකරේ. හැබැයි ඉපදුන දවසේ ඉඳන් මෙයාට අත්විඳින්න වෙන්නේ රළු හුලං, විලෝපිකයන්ගේ ආක්‍රමණ වගේම ගෝත්‍රික කණ්ඩායම් වල යුද්ධ වගේ කිසිම සැනසීමක් නැති ප්‍රචණ්ඩකාරී දේවල්. මෙතන සාමකාමී වෙන්න තියා ජීවිතය ගලව ගන්න උනේත් බොහොම අමාරුයි. ඉතින් මෙයා ඉපදෙන්නෙම ප්‍රශ්න වලින් පිරුණු ලෝකෙක සාමය කියන එක අහලවත් නැති තැනක. මෙයා ඉපදෙන්නෙත් දුර්වල වගේම ශක්තිය අඩු කෙනෙක් විදිහට. ඉතින් මෙයාට සිද්ධ වෙනවා පුංචි කාලය පුරාවටම බයෙන් හැංගිලා ජීවත් වෙන්න. මෙහෙම ටික ටික කාලය ගෙවෙද්දී මෙයා දකිනවා හැමදම යුද්ධ, විලෝපික ආක්‍රමණ, Taman ආදරය කරන මිනිසුන්ගේ අහිමිවීම වගේ දේවල්. මේ කාලෙදි තමයි මෙයාට හම්බ වෙන්නේ මෙයාගේ පළවෙනි ගුරුවරයා. එයා බුද්ධිමත් ගුරුවරයෙක් නන් නෙමෙයි, හැබැයි රණශූරයෙක්. ඉතින් මෙයාට එයාගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ සටන් කරන්න, ආරක්ෂා වෙන්න, ආක්‍රමණශීලී වෙන්න වගේ දේවල් තමයි. මේ කාලෙදී එයා විශ්වාස කරන එකම දේ තමයි ශක්තිමත් කෙනා ජීවත් වෙනවා කියන එක. ඉතින් මේ විශ්වාසය නිසා මෙයා හැම වෙලේම උත්සාහ කරේ ශක්තිමත් වෙන්න. කාලයත් එක්ක මෙයා තරුණ වියට එද්දී ශක්තිමත් වගේම දරුණු රණශූරයෙක් වුණා. ගෙන් මෙයා තදින්ම විශ්වාස කරා ප්‍රචණ්ඩත්වය අත්‍යවශ්‍යයි කියලා. හැමෝම මෙයාට බය වුණාට හිත ඇතුලෙන් මෙයා තමන්ගේම දරුණු ස්වරූපයකට බයෙන් තමයි ජීවත් වුනේ. ඒ වගේම මෙයාට හිටියා මෙයා වගේම අති දක්ෂ යාළුවෙක්. එයාගේ නම කායි. මේ දෙන්න හොඳ යාළුවෝ. ඒ වගේම හොඳ සටන් සගයෝ. හැම සටනක්ම මේ දෙන්න පහසුවෙන් ජයගත්තා. ඉතින් ඔහොම කාලයක් යද්දී ජීවත් වෙච්ච පළාතේ දරුණුම යුද්ධය පටන් ගන්නවා. මේ යුද්ධය තමයි මෙයාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. මේ යුද්ධය ඇති වෙන්නේ The Iron Claw Aliens කියන ක්ලෑන්ස් එකත් එක්ක. මේක සාමාන්‍ය යුද්ධයක් නෙවෙයි. නායකත්වය වෙනුවෙන් ඇතිවන විශාල බල අරගලයක්. මේ කාලෙදී මාස්ටර් ඕගුවේ වගේම මාස්ටර් කායි Tamanගේ බලයේ උපරිම අවස්ථාවේ තමයි ඉන්නේ. මේ දෙන්නගෙම හිතවල තියෙන්නේ ප්‍රචණ්ඩත්වයේ විතරයි. ඉතින් දෙන්නටම ඕනේ කීයක් මැරුණත් යුද්ධය දින. ඉතින් දෙන්නටම එයාලගේ අතින් වෙන හානිය ගැන කිසිම තැකීමක් නැහැ. යුද්ධයේ උපරිම අවස්ථාවේදී ඕර්ගොවේට තමන්ගේ බලයේ පාලනය නැති වෙනවා. ලොකු චායි බ්ලාස්ට් එකක්. මේ බ්ලාස්ට් එක ඕගුවේට කිසිම විදියකින් පාලනය කරගන්න බැරි වෙනවා. මේක ඉවර වෙද්දී සතුරන් සේරම මැරෙනවා. පොළොව පැලිලා, ගොඩනැගිලි විනාශ වෙලා. මේ හැමදේම මැද්දේ ඕගුවේ දැක්කේ ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි වේදනාත්මක දර්ශනයක්. අහිංසක ජීවිත දහස් ගාණක් විනාශ වෙලා. ඕගුවේ ජීවිතේ පළවෙනි පාරට සතුරන් ගැන බය වෙන්නේ නැහැ. ඕගුවේ බය වෙන්නේ තමන් ගැනමයි. තමන්ගේ අතින් වුණ මහා විනාශය ගැන. ඒ වෙලාවේ ඕගුවේ තේරුම් ගත්තා බලය මොනතරම් විනාශකාරීද කියලා. ඒ වගේම තේරුම් ගත්තා විනාශකාරී දේවල් කරන්න විනාශකාරී සිතුවිලි තියෙන්නම ඕනේ නැහැ කියලා. මේ සිදුවීම කවදාවත් ඕගුවේට අමතක වුණේ නැහැ. තරහක් එන හැම වෙලාවකම මතක් වුණේ මෙන්න මේ විනාශය. වේදනාවක් දැනෙන හැම වෙලාවකම මතක් වුණේ ඒ සිද්ධියෙන් පස්සේ තිබ්බ සංසුන් බව. ඉතින් ඔහු තේරුම් ගත්තා පාලනයක් නැති බලය මොනතරම් විනාශකාරීද කියලා. හැඟීම්බර වීමෙන් මොනතරම් විනාශයක් වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම මානසික සමබරතාවය මොනතරම් වැදගත්ද කියලා. ඉතින් ඒ මොහොතින් තමයි මාස්ටර් ඕගුවේ තමන්ගේ බිහිසුණු බලය සංගවගෙන සැහැල්ලු හා සාමකාමී කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ වගේ ඔයාලා දන්න චරිතවල නොදන්න කතාව දැනගන්න ඕන නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.